අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 141 break කඩනවා. I break the glass. මම වීදුරුව කඩනවා. She breaks the rule. ඇය නීතිය කඩනවා. 142 burn දවනවා. I burn old papers. මම පැරණි කඩදාසි දවනවා. The fire burns brightly. ගින්න තදින් දවනවා. 143 celebrate සමරනවා. We celebrate the new year. අපි අලුත් අවුරුද්ද සමරනවා. She celebrates her birthday. ඇය තම උපන්දිනය සමරනවා. 144 climb නගිනවා. I climb the tree. මම ගසට නගිනවා. He climbs the mountain. ඔහු කන්දට නගිනවා. 145 complain පැමිණිලි කරනවා. I complain about the noise. මම ශබ්දය ගැන පැමිණිලි කරනවා. She complains to the manager. ඇය කළමනාකරුට පැමිණිලි කරනවා.